Hello guys, කියලා පිළිගන්නවා බිනු FF YouTube channel එකට. ඉතින් මම අදගෙන ආවේ my channel එකේ පළවෙනි වීඩියෝ විදියට WhatsApp එකෙන් talk කරලා prank එකක්. ඒකේ WhatsApp එකෙන් talk කරා customer එකක් ගෙවා. හැබැයි guys customer එකේ භාගයයි මට record වෙලා තියෙන. ඉතුරු භාගය record වෙලා නැහැ. මොකක් ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒ භාගය තමයි තියෙන්නේ. හැබැයි ඒකෙත් 4 match 4ක් විතර මම කාලා හිටියේ. හැබැයි අන්තිමේට දින්නද නැද්ද යන්න ඔයාලා ඉතින් බලන්න ඕනේ. ඉතින් guys මට my channel එක subscribe කරලා like එකක් දාලා share කරන්න මතක කරන්න. ඉතින් අනිවාර්යෙන් channel එක අන්තිමට බලන්න. ඌ ලොකු talk ටිකක් දුන්නා. අපි ඒ talk ටික බලන්න. වැඩි කතා නැතුව අපි යමු ඌගේ talk ටික බලන්න. මේන් guys ඌ දාලා තිබ්බ message ටික hi මේ බිනු FF ද මන් දැම්ම ඕක කියන්න. කවුද ඔබට නම හදලා දුන්නේ කියලා අහලා තිබ්බා. මම හදාගත්තේ. ඒකේ නුඹට ප්‍රශ්නයක්ද? ඊගොල්ලෝ ඊට පස්සේ මම ඇයි දැන් මැසේජ් දැම්මේ ඔබ ACC සේල් කරනවා නේද? ඕම් බලන්න යන්න guys මට කතා කරන්න අමාරුයි දැන්. voice message එකෙන් ඕම් බලන්නකෝ. මට වැඩක් වෙන්නේ නැති මොකද මේ ලොකෝ මගේ නම්බරේ වෙන්නේ උඹට දෙන්න එහෙම දෙන්න ආතල් ඕනේ නෑනේ. ඔබ දැන් මොකටද මැසේජ් දෙන්නේ ගියාන්නේ? ඒ voice message එක ඌගේ නම් ඔබේ කටාඩක් හැත බලපංකෝ පොඩි එකා කියලා. ඌන ලොකුනේ. ඔගේ කොහෙද දැන ලොකු? බ්ලෑ 100කින් ආපන් කවුද හොරා කියන්නේ කියලා. ඊට පස්සේ මල්ලි ෆෝම් මොනවා දීලා හැවුවා. ඊට පස්සේ ඇයි මොනවා කරන්නද? ඔබ ඔච්චර වැඩක් නම් වරෙන් කස්ටමර් එකක් ගන්න මාත් ඉතින් ගහමු 7ට ID දියන් දැන් වරෙන් කියලා කිව්වා. ඒ බොටා වරෙන් හරි වරෙන් ගෝ කෑවොත් YD දාපන් කියලා ඌ කිව්වා. ඉතින් ඌ දුන්න ලෝරි ටෝක් එක අනු ඌ ගැහුවද මට කස්ටම් එකේදී ගැහුවද කියලා බලන්න. අපි යමු කස්ටම් එකට. හරි ගයිස් ඌගේ ටෝක් ටික වල දකින්න ඇති. අපි ඉතින් බලමු ඌ මැච් එකේ කෑවද නැද්ද කියන්නේ. ඉතින් ඌ අන්තිම විදි දෙන්නෙක් එක්කන් ආවා. හැබැයි දෙන්නෙක්ගේ එක්කෙනෙක් අන්තිම වෙද්දි පොඩ්ඩක් ඕෆ්ලයින් ගිහිල්ලා වෙන්න ඕනේ. අනිත් එක ගන්න දීගෙන ගියා. හරි ඉතින් දීගෙන ගියාට කෑවද නැද්ද කියන්න අපි බලමු. එහෙනම් අපි යමු මැච් එකට. The unstoppable beast. Yeah, this is Wiz, Kelvis. තුරුම්පු අසිතියන් හිටියට වැඩක් නැද නැත්තම් කරන්න සෙල්ලමක් මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පරයි නැත්තම් දාන්නේ පිල්ලමක් මම පාට කරේ මව තනියෙන් එකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩ උඹ මර චරිතයක් කොම චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගේම කට්ට මම ඉගිලුනේ හින කර තනියෙම හයේ මගේ අත්තට මගේ පැත්තෙන් හිටියේ එක යාළුවයි උගේ ගති ගුණ ඇත්ත අඩ දෙපාරක් හිතන්නේ උඹ වෙනුවේ මං හනවා කිව්වා මේ කට්ට උඹ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ මං දන්නවා මේ යාළු කමෙන් දැමට සමවක් නෑ හැබැයි ඉන්න දවසක ඇත්ත තේරුම් ගනි උඹ පමවක් නෑ උඹ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට සික් මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලවට වේවා පිං වට වෙලා ගොඩක් දැකීම් මම වෙන්න හදන බකින් ඒ පඩුව යන්න මං ඇවිසුවත් අඩු ගන්නවා බොනස් පිටින් ඒ සල්ලි නැතුව කරේ මාකට් මම මගේ ටැලන්ට් එක උඹලා බොරුව පින්නලා යන හැදුවන්නේ සෙල්ලමේ උඩටම කෝ උඹලා කෝ මට පේන මං ඇවිතින්නේ ගොඩ දුර මම දුප්පතෙක් මම දන්නවා කට නෑ මම නේ මසුර පුර ඒ දුඹලා අදුර මැද එළිය හොයගෙන මං ඇවිද තනියෙන් ගත හිතට සවිය අනගත හිනම වගින එවෙනුවෙන් අඬගෙන කඳුළු පිස දසින සෙමි මං තනියම හීන වලට නෑ පමාව ගරහව උන්ට නෑ මගේ සමාව කුඹලව නලවන්න පිනවන්න සනසන හදවන්න කෙලවන්න වෙන මං කලාවක් ඒ කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ කවුද ඉන්නේ බලගෙන හින වෙන කෙලවෙනකන් හදගන්නේ උඹේ ජීවිතේ මම ගණන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ අම්මා තිබුණා නේද ඒ කඳුළු ඇස්සේ ඒ කඳුළු වලින් අනගත මං දැක්කේ සමහර වෙලවට අතරම වෙල මම හොයනවා මම කවුද ඔව් මං කවුද තේරුම් ගත්තා මම හදගත්ත නම මහවත්ත ගම හැදුනේ රාගම අම්මා තමයි පන්න වෙන්නේ මම සම්ම ලංකාව රට හිතෙන්නේ නැමි ලප අවංකයිද මම වගේ එකයි ඉන්නේ එම ළඟ ඒ අල්ලන්නේ මං එක පිට එක ෆ්ලෝ සදාලා නෑ මට උඹේ තුරුම්බු ඩෝ මේ වචන රස්නේ මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා ඩෝප් ඒ වෙනස් කරත් මං ෆ්ලෝස් වටේ ඉන්න කෙල්ල කිව්වේ ෂෝක් ඔව් තිබ්බේ අත මං පිටියට මේ සෙල්ලම උසන ඩෝ ඒ උන පිරිසක් මං කරන්නම් හැක්කේ තරම් මගේ වචන ප්‍රබලයි අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි ඒ අතරමැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයි වාරු විතරයි ඒ දෙපැත්ත කොටවල අගේ ඉඳ කන නරියෝ නාවල මං ඉවරයි ඒ පෙනලෙම මැද ගිලේ එපා මට සැනසෙල හුරුයි ඕන කට මම විඳ දුක ඇති වෙන අපි ඉන්නේ නැති වෙන අගමට ලැබි වෙන ලබ ගන්න දේවල් ලබ ගන්න එපා පැකිලෙන්නේ හින වලට පණ දෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන්න තැන් වලින් අමාරුවේ වෙන වෙන පිටිපෙන විදියට එපා චරිත මනින ජීවිතේ අමාරු කඩළු හිත හයිය පනින පාරක් ලැබුණු වාරයක් ගත්ත ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක් මතක නම් වණය දුක් විඳ කලයක් වැටුණ ගොඩ සරයක් හැමදේම පැණයක් සල්ලි
වුණා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දනේම නෑ එසෙලම මාව ඉස්සුවා මැච් එක දකින්න ඉතින් මොකක්ද උනේ කියලා එන්නේ අපි ගියා බුදු සරණයි අනිවාර්යෙන් channel එක subscribe කරන්න